ඔබ හරිම ශක්තිමත්. කඳු පන්තියක් වගේ නොසැලී hina වෙලා ඉන්නවා. නමුත් ඔබේ හිතේ ඇතුලේ තියෙන හුදකලා සටන ගැන මම දන්නවා. වෘෂභ ලග්න හිමියෙක් විදිහට ඔබ Tamanගේ දුක අනුන්ට පෙන්නන අනුන් ඉස්සරහා අඬන කෙනෙක් නම් නෙවෙයි. හැබැයි මේ ටිකේ ඔබ ඉන්නේ හරි අමුතු මානසික තත්ත්වයක. මේ සියල්ල ඇත්තනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔව් ඔබ කියන දේ හරි කියලා. ඔබ අනිත් අයට උදව් කරනවා. අනිත් අය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. හැබැයි ඒ හැමෝම Tamanගේ වැඩේ කරගත්තට පස්සේ ඔබව අමතක කරලා දානවා නේද? ඒ හැමෝම Tamanගේ වැඩේ කරගත්තට පස්සේ ඔයව මතකෙවත් තියාගන්නේ. ඔබේ හිත ඇතුලේ තියෙනවා ඒ රහසිගත බය. මට කවදා හරි මගේම කියලා දෙයක් ඉතුරු වෙයිද? මෙන්න මේ ප්‍රශ්නේ ගැන ඔබ පසුතැවෙනවා. ඒ ගැන කවුරුත් දන්නේ නැහැ. ඔබයි මමයි හැරෙන්න වෙන කවුරුත් දන්නේ නැහැ. අද මම කියන්නේ මුළු ලෝකයටම නොපෙනෙන ඔබේ ඒ සංවේදී පැත්ත ගැන සහ ඉදිරියට ඔබේ ජීවිතේ වෙනස් කරගන්න මහා වාසනාව ගැන. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ඔබේ ජීවිතයේ මේ කඩයිම ඊටාම තීරණාත්මකයි. ඉදිරි කාලයේදී ඔබට අහඹු ලෙස ලැබෙන්නට නියමිත මහා ධනයෝග සහ නිශ්චල දේපල සම්බන්ධ වාසනාව ගැන මම මේ වීඩියෝවේදී සඳහන් කරනවා. හැබැයි මේ වාසනාව ඔබේ අතට එන්න නම් ඔබ මේ කාලයේ එක් විශේෂ දෙයක් ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ, අවධානය යොමු කරන්න ඕනේ. ඒ දේ ඔබේ අතින් වැරදුනොත් මේ එන වාසනාව ඔබේ අතින් ගිලිහි යන්න පුළුවන්. ඒ විශේෂ අනතුරු ඇඟවීම සහ ඔබ කළ යුතු රහස් වතාවත් ගැන මම මේ වීඩියෝ මැදදී ඔබට පැහැදිලි කරන්නම්. පසුගිය කාලය පුරාවටම ඔබ විඳපු ඒ පීඩනයට හේතුව ඔබේ අදක්ෂකමවත් ඔබේ වැරදි තීරණවත් නෙවෙයි. වෘෂභ ලග්න හිමියන් පාලනය කරන්නේ සිකුරු ග්‍රහයා. සිකුරු ග්‍රහයා කියන්නේ සැප සම්පත් වලට අධිපති වුණත් පසුගිය කාලයේ ග්‍රහ මණ්ඩලයේ සිදුවුණු යම් සංකීර්ණ ග්‍රහමාරු විශේෂයෙන්ම සෙනසුරු සහ රාහුගේ බලපෑම නිසා ඔබ කොතරම් මහන්සි වුණත් ඇත්තටම ප්‍රතිඵල අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි ලැබුණේ. ඔබ කොපමණ උත්සාහ කරත් හරියට වැලි ගොඩක් උඩ මාලිගාවක් හදනවා වගේ ඒ හැඟීමක්ම ඔබට දැනෙන්නේ නැති. ඔබ අත හිත දීපු මිනිස්සු ඔබට අභියෝග කළා. සමහර විට ඔබේ සමීපතමයන් පවා ඔබේ මහන්සිය අගය කළේ නැහැ. ඔවුන් කළේ ඔබ මානසිකව වටන එක විතරයි. මේක මතක තියාගන්න. ඒක ඔබේ වරදක් නෙමෙයි. ඒ ග්‍රහ බලපෑම් නිසා ඔබේ ශක්තිය මොට වී තිබුණ කාලයක්. හැබැයි දැන් ඒ අඳුරු වලාව අතරින් රිදී රේඛා පායන්න පටන් අරගෙන තියෙන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ඉදිරි කාලයේ වාසනාව රැගෙන එන ශේෂ්ත්‍ර කිහිපයක් තියෙනවා. ඔබට ලැබෙන නියමිත වාසනාවන් අතර අනපේක්ෂිත මූල්‍ය ලාභ. ඔබ කලකට පෙර කළ ආයෝජනයකින් හෝ අතහැර දමා තිබූ වැඩකින් විශාල ලාභයක් ඔබට ලැබෙන නියමිතයි. ඒ වගේම පදිංචි ස්ථානයේත් යම් වෙනසක් විය හැකි. අලුත් නිවසක් හෝ දේපලක් මිලදී ගැනීමට තිබුණු බාධාත් ඉවත් වෙලා යනවා. පවුලේ සාමය ගැන කියනකොට මෙතෙක් කල ඔබට තිබුණු අනවශ්‍ය ආරවුල් ඉවත් වෙලා ඔබව තේරුම් අරගන්න පිරිසක් සමගින් ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඉන්න අය මාරු වෙනවා නෙමේ, ඉන්න අය ඔබව තේරුම් අරන් ඔබේ ගමනට උදව් කරන කාලයක් තමයි උදා වෙන්නේ. මේ වාසනාව ළඟා කරගන්න නම් ඔබ කළ යුතු දේ මොකක්ද? මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ. ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ශක්තිමත් කිරීම සඳහා ඔබ අදම මෙන්න මේ ප්‍රායෝගික වෙනස්කම් ටික කරන්න ඕනි. පළවෙනි දේ සුදු වර්ණ භාවිත කරන්න පටන් ගන්න ඕනි. සිකුරුට ප්‍රිය වර්ණය තමයි සුදු. වැදගත් ගමන් බිමන් යන විට සුදු පැහැති ඇඳුමක් හෝ ලේන්සුවක් වගේ දේවල් භාවිත කරන්න. පුළුවන් තරම් සුදු පාට දේවල් පාවිච්චි කරන එක ඔබට සුබදායක වෙන්න අවස්ථාව වැඩි. සිකුරාදා දින ඔබට විශේෂයි. සෑම සිකුරාදා දිනයකම උදෑසන පිරිසුදු වෙලා නිවසේ පහනක් තල්ලා සුවඳුම් මල්ලන්න. විශේෂයෙන් ඔබ භාවිත කරන සුවඳ විලවුම් ස්වල්පයක් නිවසේ පූජාවන් පවත්වන තැනට ඉසින්න. සිකුරු සුවඳට ඊටාම ප්‍රියයි. ඊළඟට ඔබට තියෙන විශේෂම ශාන්ති කර්මයක් ප්‍රතිකර්මයක් තමයි පරිත්‍යාගශීලී බව පවත්වා ගන්න එක. වෘෂභ ලග්නය කියලා කියන්නේ පොළව නියෝජනය කරන ලග්නයක්. ඒ නිසා ඔබ සතුන් කෙරෙහි දක්වන කරුණාව ඔබට ආශිර්වාදයක් වෙනවා. විශේෂයෙන්ම වීදි බල්ලන්ට හෝ අතරමං වූ සතුන්ට ආහාර ටිකක් ලබා දෙන්න. මේ කාලයේදී වතුර ටිකක් එහෙම දෙන්න අමතක කරන්න එපා. ඒ ඔබේ අපල දුරු කර වාසනාව කැඳවන ප්‍රබල ශාන්ති කර්මයක්. ඊළඟට වැඩිහිටියන්ට සැලකීම. අසනීප වූ හෝ අසරණ වූ හෝ වැඩිහිටියෙකුට විශේෂයෙන්ම කාන්තාවකට අවශ්‍ය කරන ඖෂධ හෝ ආහාර
ආහාර ලබා දීමට ඔබ උනන්දු වෙන්න උත්සාහ කරන්න. ඒ වගේ මම දැන් ඔබට රහස් උපදෙසක් දෙන්න හදන්නේ. මම මුලින් කියූ රහසත් මෙන්න මෙයයි. ඔබ ඉදිරි සැලසුම් ගැන කිසිවෙකුටත් කියන්න එපා. ඔබ දන්න ඔබේ පෞද්ගලික ජයග්‍රහණත් ඔබ කාටවත් කියන්න එපා. පුළුවන් තරම් ඔබේ සැලසුම් ඔබ ගාවම තියාගන්න. වෘෂභ ලග්න හිමියන්ට මේ දිනවල ඇස්වා කටවා බලපෑම නම් ඉතාම වැඩි. ඔබ යමක් කරන්නට පෙරේ ප්‍රසිද්ධ කළොත් එය අතරමඟ නැවතීමට තියෙන ඉඩකඩ සෑහෙන්නම වැඩි. ඒ නිසා මේ සියල්ල හොඳින් මතක තියාගන්න ගමන් සියල්ල සාර්ථක වනතුරු රහසිගතව වැඩ කරන්න. ඉතින් වෘෂභ ලග්න හිමියනි, ඔබ මෙතෙක් ආපු ගමන ලේසි නෑ. මම දන්නවා ඔබ කොයිතරම් හිතින් දුක් විඳද, හිතින් මහන්සි වුණාද, හිතින් බලාපොරොත්තු ඔළුවේ ගොඩ ගහගෙන ඉඳියද කියන එක. හැබැයි දැන් මේ හැම දුකක්ම අවසන් වෙලා ඔබේ ජීවිතයට ජයග්‍රහණ ලැබෙන කාලයක් තමයි මේ උදා වෙන්න යන්නේ. ඔබ තනියම නෙවෙයි. කිසිම වෙලාවක ඔබ මම තනියෙන් කියලා හිතන්න එපා. මම සහ මේ විශ්ව ශක්තිය ඔබත් එක්ක ඉන්නවා. මම මේ වීඩියෝ ඇතුළේදී ඔබ ගැන යම් විස්තර කීපයක් සඳහන් කළා. ඇත්තටම මෙන්න මේ දේවල් ඔබේ ජීවිතේට බලපෑවේ කොහොමද? අනිවාර්යෙන්ම ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. ඒ ගමම්ම මේ දක්වා ඔබේ හිතේ තියෙන ලොකුම බර මොකද්ද? මොකද්ද ඔබේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ? ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඒ දාන කමෙන්ට් හැම එකක්ම මම එකින් එක කියවනවා. ඔබට පුළුවන් උපරිමයෙන්ම මඟ පෙන්වන්න සහ අවශ්‍ය කරන ශාන්ති කර්ම ඔබට අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්න අනිවාර්යයෙන්ම මම උත්සාහ කරන නිසා ඔබේ තියෙන හැම ගැටලුවක්ම කමෙන්ට් එකක් විදිහට අනිවාර්යයෙන්ම තියන්න. ඔබේ හිතේ ඔබ කාටවත් නොකියා ඔබ ගොඩ ගහගෙන තියෙන ලොකු බලාපොරොත්තු ටික අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට පත් වෙලා උතුම් වූ විශ්ව ශක්තිය ආශිර්වාදයෙන් ඔබේ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම ඔබ මෙන්න මේක මතක තියාගන්න. ඔබ ශක්තිමත්, ඔබ ජයග්‍රහණය කරන්නම ඉපදුණු කෙනෙක් කියන එක.